එනිසා ඉතා පැහැදිලිව වගකීමෙන් යුක්තව මම කියන්න කැමති මේ රටේ ජනතාවට මේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයෙන් රටේ ජනතාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. ඒ ජයග්‍රහණ හරහා අපි දෙරට අතර තියෙන දේශපාලන සමාජීය සංස්කෘතිකමය බැඳීම තවත් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ශක්තිමත් වීම සමහර අයට ටිකක් දරා ගන්න අමාරුයි. ඒ දරා ගන්න අමාරු පසුගාමීන් මේකට බොරුවට කෑ ගහනවා. ඒවා අපි ගණන් ගන්නේ නැහැ. අපි ඉතා පැහැදිලිව රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මේ අවබෝධතා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙකුට ඉල්ලා සිටින ලබා ගන්න හැකියාව තියෙනවා. මේ රහසිගත ගිවිසුම් නෙමෙයි. ඒ නිසා මේ අවබෝධතාවයන් කියන්නේ මේකේ අවසාන නීතිමය බැඳීමක් නෙමෙයි. ඒ සඳහා වෙච්ච තවත් පියවර ගණනාවක් තියෙනවා. ජාතික ජනබල වේගය අපි මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරදුවට තියලා සටන් කරලා ජයග්‍රහණ ලැබපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා මේ රටේ ජනතාවට අපි සහතිකයක් දෙනවා කිසිදු ආකාරයක කිසිදු රටකට අපිව සල්ලි වලට ගන්නත් බෑ, අපිව යටත් කරන්නත් බෑ. අපි ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් තමයි මේ හැම ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹුණෙත් හෙට එළඹෙන්නෙත් ඒකෙන් මේ රටේ ජනතාවට මේක ජයග්‍රහණ ලබා දෙන්න තමයි අපි උපරිමයෙන් මැදිහත් වෙන්නේ. ඒ සඳහා මේ ඉන්දියානු ගමන අගමැතිවරයා ගමන රටට වාසියක් විදියට ජයග්‍රහණයක් විදියට අපි දැනටමත් යොදාගෙන තියෙනවා. බොහොම ස්තුතියි.